ජීවයේ රසායනික පදනම ගැන කතා කරන අපේ අලුත්ම විග්‍රහයට සාදරයෙන් පිළිගන්නවා. අද අපි සම්පූර්ණයෙන්ම අවධානය යොමු කරන්නේ පෘථිවියේ තියෙන බහුලවම කාබනික සංයෝගයට. ඔව්, ඒ තමයි කාබෝහයිඩ්‍රේට්. ඉතින් අද අපේ මාතෘකාව මේ විදිහට තමයි ගලාගෙන යන්නේ. මුලින්ම රසායනික පදනම. ඊට පස්සේ කාබෝහයිඩ්‍රේට් කියන්නේ මොනවද? ඒවායේ වර්ගීකරණය, වැදගත්කම සහ අවසාන වශයෙන් ඒවා හඳුනා ගන්නා පරීක්ෂණ ගැන අපි ඉක්මනින්ම බලමු. හරි, පළවෙනි කොටස. කාබෝහයිඩ්‍රේට් ගැන කතා කරන්න කලින් අපි ජීවයේ මූලික රසායනික පදනම ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු නේද? ඔබ දන්නවා ස්වාභාවිකව මූලද්‍රව්‍ය 92ක්ම තියෙනවා කියලා. හැබැයි පුදුමයකට වගේ අපේ ශරීරයේ බරින් වැඩිම ප්‍රමාණයක් හැදිලා තියෙන ඔක්සිජන්, කාබන් සහ හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍ය තුනෙන් විතරයි. මේක ඇත්තටම මාරයි නේද? විශේෂම දේ තමයි අද අපි කතා කරන කාබෝහයිඩ්‍රේට් හැදිලා තියෙන්නේ අන්නේ ප්‍රධාන තැනුම් එකක තුනෙන්මයි. දැන් අපි දෙවෙනි කොටසට යමු. මේ කියපු මූලද්‍රව්‍ය එකතු වෙලා ප්‍රභා සංශ්ලේෂණය හරහා කාබෝහයිඩ්‍රේට් කියන සංයෝග හැදෙන්නේ කොහොමද කියලා අපි බලමු. රසායනිකව ගත්තොත් කාබෝහයිඩ්‍රේට් වල පොදු සූත්‍රයේ විදිහට සලකන්නේ CxH2O Y කියන එක. මේ සූත්‍රය දැක ගමන්ම අපිට තේරෙනවා මේක ඇතුලේ කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය කොහොමද එකතු වෙලා තියෙන්නේ කියලා. මෙතනදී අපි අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි මේවායේ අනුපාතය. හරියටම අපි බොන වතුරේ තේනවා වගේම කාබෝහයිඩ්‍රේට් වලත් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය හැමතිස්සෙම 2:1යි. ඒක කොහොමවත් වෙනස් වෙන්නේ නැහැ. අපි තනි ග්ලූකෝස් අණුවක් දිහා බැලුවොත් පරමාණු එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන විදිය ඇත්තටම හරිම ලස්සනයි. හරියට නිකම් ජ්‍යාමිතික රටාවක් වගේ තමයි මේ ව්‍යුහය නිර්මාණය වෙලා තියෙන්නේ. හරි. තුන්වෙනි කොටස. මේ අණුක ව්‍යුහයන් මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ් කියලා ප්‍රධාන කාණ්ඩ තුනකට බෙදින්නේ කොහොමද කියලා අපි දැන් කතා කරමු. මුලින්ම මොනොසැකරයිඩ්. මේවා තමයි කාබෝහයිඩ්‍රේට් වල මූලිකම ගොඩනැගුම් එකක. ගොඩක් වෙලාවට මේවා සරල සීනි විදියටයි ක්‍රියා කරන්නේ. අපිට ක්ෂණිකව ශක්තිය දෙන ග්ලූකෝස් වල ඉඳලා ඉදුණු පළතුරු වල තියෙන පැණි රසම සීනි වර්ගය වල ෆ්‍රක්ටෝස් වගේම කිසිම පැණි රසයක් නැති කිරිවල අඩංගු ගැලැක්ටෝස් දක්වාම මේ කාණ්ඩය විහිදලා තියෙනවා. ඊළඟට ඩයිසැකරයිඩ්. මේක හරියට නිකම් ගොඩොල් කැට දෙකක් එකට බැඳුවා වගේ වැඩක්. මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා තමයි මේවා හැදෙන්නේ. උදාහරණයක් විදියට අපි එදිනෙදා පාවිච්චි කරන සීනි, එහෙමත් නැත්නම් සුක්‍රෝස්, ඒ වගේම කිරිවල තියෙන ලැක්ටෝස් මේකට හොඳම උදාහරණය විදියට ගන්න පුළුවන්. අවසාන කාණ්ඩය තමයි පොලිසැකරයිඩ් කියන්නේ. මේවාර කලින් කියපු අණු දහස් ගණනක් එකට බැඳිලා හැදෙන යෝධ ව්‍යුහයන්. මේක මාරයි නේද? ශාකවල ආහාර ගබඩා කරලා තියෙන පිෂ්ඨය, ඒ වගේම සත්තුන්ගේ අක්මාවේ සහ පේශිවල තියෙන ග්ලයිකෝජන් කියන්නේත් මේ වගේ ශක්ති සංචිත තමයි. හතරවෙනි කොටසට යමු. මේවා හැදිලා කියන්නේ කොහොමද කියලා දැනගත්තට විතරක් මදි. ඇයි මේ කාබෝහයිඩ්‍රේට්ස් අපිට මේ තරම් වැදගත් වෙන්නේ කියලාත් අපි අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. සරලවම කිව්වොත් මේවා තමයි අපේ ඇඟ දුවන ඉන්ධන. අපේ සෛල ඇතුලේ ප්‍රධාන ශක්ති ප්‍රභවයේ විදිහට ක්‍රියා කරන්නේ මේ කාබෝහයිඩ්‍රේට්. ඒ වගේම අමතර ශක්තිය ගබඩා කරලා තියාගන්න සංචිත ආහාරයක් විදිහටත් සෛලවල ව්‍යුහය හදන්නත් මේවා දෙන දායකත්වය සුළුපටු නෑ. න්‍යෂ්ටික අම්ලවල පවා මේවා අඩංගුයි කියන එක අමතක කරන්න එපා. ඔන්න අපි අන්තිම කොටසට ආවා. දැන් අපි බලමු මේ කියන කාබෝහයිඩ්‍රේට් ඇත්තටම අපේ ආහාරවල තියෙනවද කියලා රසායනාගාරයක් ඇතුළේදී ප්‍රායෝගිකව හොයාගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි බලමු පිෂ්ඨය හඳුනා ගන්න අයඩින් පරීක්ෂාව කරන්නේ කොහොමද කියලා. මේක හරිම සරලයි. අපි ගත්ත ආහාර සාම්පලය වතුරත් එක්ක හොඳට පොඩි කරලා ඒකට අයඩින් ද්‍රාවණයෙන් එකම එක බිඳුවක් එකතු කරනවා. එච්චරයි. ඊට පස්සේ අපිට පේන ප්‍රතිඵලය හරිම පැහැදිලි. ඒ සාම්පලයේ පිෂ්ඨය තේනවනම් වර්ණයේ ලස්සන දම් පාටට හුරු නිල් පාටකට හැරෙනවා. කිසිම වෙනසක් උනේ නැත්නම් ඒ කියන්නේ පිෂ්ඨේ නැහැ කියන එකයි. හරිම සරල දෘශ්‍ය සාක්ෂියක් නේද? ඊළඟට සරල සීනි එමත් නැත්නම් මොනොසැකරයිඩ් හඳුනා ගන්න අපි බෙනෙඩික්ට් පරීක්ෂාව පාවිච්චි කරනවා. මෙතනදී ග්ලූකෝස් වගේ ද්‍රාවණයකට බෙනෙඩික්ට් ද්‍රාවණය ටිකක් එකතු කරලා ජල තාපකයක් ඇතුලේ ක්‍රමයෙන් රත් කරන එක තමයි කරන්නේ. මේ පරීක්ෂණයේ තියෙන ලස්සනම දේ තමයි එතනදී හැදෙන වර්ණාවලිය. රත් වෙන්නේ මුලින්ම තියෙන නිල් පාට ටිකින් ටික කොළ, ඊට පස්සේ කහ, තැඹිලි පාට වෙලා අන්තිමටම ගඩොල් රතු පාට අවක්ෂේපයක් හැදෙනවා. අන්නේ ගඩොල් රතු පාටින් තමයි සරල සීනි තියනවා කියලා ස්ථිරමම තහවුරු වෙන්නේ.
ඉතින් සරල සීනිවල ඉඳලා සංකීර්ණ තන්තු දක්වා විහිදිලා තියෙන මේ කාබෝහයිඩ්‍රේට් වල තුලනය අපේ දෛනික ශක්ති චක්‍රයට කොච්චරනම් බලපෑමක් කරනවද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. රසායනික මූලද්‍රව්‍ය 3ක් එකතු වෙලා හැදුණු මේ අපූර්ව සංයෝගය තමයි අපේ මුළු ජීවිතේම දුවවන ප්‍රධාන රහස. ඒ ගැන ඔබට දැන් හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා අපි හිතනවා. එහෙනම් අපි තවත් මේ වගේම රසවත් විග්‍රහයකින් ඉක්මනින්ම